පරියාප්ති ශාසනය නැති වෙලා යනවා. ඒතර පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය නැති වෙලා යනවා. එතකොට ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් අරහත් ධාතුන් නැති වෙලා යනවා. බෝධීන් වහන්සේලා අපවත් වෙලා යනවා. අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අපවත් වෙනවා. අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා යනවා. ප්‍රතිමා කැඩිලා යනවා. ගල් ප්‍රතිමා කුඩු වෙලා යනවා. අවසානයේට සිද්ධ වෙන්නේ පින්වත්නි. ගරා වැටුණ ස්තූප හදන්නගෙන ඉන්නේ. තැන් වල එහෙම කඳු වෙලා තියෙනවා. ඒ ස්තූප දෙබෑ කරගෙන ධාතුන් වහන්සේලා මතුවෙනවා ආකාශයට. යම් වෙසක් පුම් පොය දවසක වැඩි ඈතක් නෑ. ඒ වෙසක් පුම් පොය දවසේ පස් කඳු දෙබෑ කරගෙන සීරුවිල ලලාට ධාතු සෑය මතු කරගෙන මතුවෙනවා ලලාට ධාතුන් වහන්සේ. නුවරින් දලදා වහන්සේ. මයංගෙනින් කේස ධාතුන් වහන්සේලා, ගිරිවා ධාතුන් වහන්සේ, මොතියංගෙනින් ධාතුන් වහන්සේලා. එයින් දීඝවාපී කිරිවෙහෙරින් හැම තැනින්ම ධාතුන් වහන්සේලා අහසට මතුවෙනවා. සියලු ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ දෙබෑ වෙනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානෙන් අද දක්වා නොනිමී තියෙන සිංහතෙල් පෙර වූ පහන් නිවි යනවා. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානෙන් දැන් පිදු මල්සේ තිබෙන සොඳුරු මල් පරවි යනවා. සුවඳ සුණු වියලි යනවා. සම්පූර්ණ ධාතු ගර්භයේම පස් කන්දක් වෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ආකාශයට පැනනගෙන. එදාට මේවා දිහා බලන්න එක බෞද්ධෙක් නැහැ. එක බෞද්ධෙක් නැහැ මේ මිහිමඩලේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න කෙනෙක් නැහැ. එදාට ලංකාසී ලක්ෂයක් ඇතෙක් පිට තියලා මේ ලංකාව පුරා යවුවත් එකම ගාථාවක් දන්න කෙනෙක් නැහැ. එදාට ඊට පස්සේ ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු වෙනවා රුවන්වැලි මහ සෑයට. ආකාශයේ රැස් විහිදි තියෙනවා. පබළු පෙලක් වගේ මුතු පෙලක් වගේ ධාතුන් වහන්සේලා එහෙම උත්තර ඉන්දියාවට ගමන් කරනවා. ඒ යන්නේ නාගදීපේ හරහා. නාගදීප සෑය දෙබා වෙලා චූලෝදර මහෝදර නාගයන් යම් පුටුවකට දාරගල කළාද මේ මණික් පුටුව මත වෙනවා. මේ මණික් පුටුව මත ස්වර්ණ හංසෙක්, සුදු හංසෙක්, පවිත්‍ර හංසෙක් අසුන් ගන්නා පරිදි ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. ආසනින් යන්නේ ආකාශයෙන්. එදා දසදහසක් ලෝක ධාතු වල නොව සකල ලෝක ධාතු වල බුදුරජාණන් වහන්සේගේ රෝම ධාතුන් වහන්සේ නමක් ඇද්ද? කේස ධාතුන් වහන්සේ නමක් ඇද්ද? දන්ත ධාතුන් වහන්සේ නමක් ඇද්ද? තවත් වෙනයන් හෝ යම් ධාතුන් වහන්සේ නමක් ඇද්ද? ඒ සක්වලේම දෙවි බඹුන්ට ඉරිදීන් ඒක නවත්ත ගන්න බෑ. ඒ සියල්ලම වජිරාසනයේට දඹදිව බුද්ධ ගයාවේ වජිරාසන භූමියට වැඩම කරනවා. සලුමිනි සෑයේ අකුධාතුන් වහන්සේ වඩම්මන ඒ සෑයෙන් වජිරාසනයට වඩින එක බ්‍රහ්මයන්ට වළක්වන්න බෑ. සිළුමිනි සෑයේ දලදා වහන්සේ කීස ධාතුන් වහන්සේලා වඩින එක ශක්ති විඳුන්ට වළක්වන්න බෑ. නාග ලෝකේ නාගයන් සතුව තිබෙන වන්දින පුදන ධාතුන් වහන්සේලා වඩින එක සියලුම කිසිම නාගයෙකුට වළක්වන්න බෑ. තමන්ගේ ස්තූප වලට අරගෙන සිටින ආරක්ෂක දේවතාවුන් වහන්සේලාට ධාතුන් වහන්සේලා වඩින එක වළක්වන්න බෑ. සියලු ධාතුන් වහන්සේලා වජිරාසනෙටම පැමිණෙනවා. එදා වජිරාසන භූමිය ගොඩනැගිලි වැටිලා පස් මේ වැලිය ඇතුළන භූමියක් වගේ තියෙන්නේ. බෝධීන් වහන්සේ නෑ එදාට. ඒ සියල්ල දෙටි සුළඟකින් ඈත් මෑත් වෙලා පොළොව දෙබෑ කරගෙන එදා සම්මා සම්බුදු වන මොහොතේ කුසතන අතුරා යම් භූමියක අසුන් ගත්තාද අන්න ඒ කොටස උඩට මතුවෙනවා වජිරාසන. ඒ ආසනේ මතුවෙච්ච ගමන් මණික් ආසනේ අතුරුදහන් වෙනවා නාගදීපේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වජිරාසනේ මත පිහිටනවා. බලන්ට පින්වතුනි ආශ්චර්ය ලලාට ධාතුන් වහන්සේ නලල් තලයේ පිහිටනවා. ඒ මැද උරුණ රෝම ධාතුව පිහිටනවා. එකින් එක අකු ධාතුන් වහන්සේලා තිබ්බ තැන් වලම පිහිටනවා. නොවරදවාම අනිවාර්යයෙන්ම ඒ ධාතුන් වහන්සේලා එදා බුද්ධ ශරීරේ තිබ්බ තැන් වල ඒ විදිහටම පිහිටනවා.
සම්පූර්ණයෙන් බුද්ධ ශරීරයේ මැවි යනවා. යමක මහා ප්‍රාතිහාර්ය පහනවා දස දහසක් ලෝකවා ධාතු වල දිව්‍යම් පමණයි එදාට ඒ දැකගන්නේ. දිව්‍යම් පමණයි, දිව්‍යම් බමුන් අමනුෂ්‍යයන් පමණයි මේක දකින්නේ. මේක දකින්න මිනිසෙක් නෑ එදාට. එදාට ඒ ගැන හිත යොමු කරන මිනිසෙක් නෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියන කෙනෙක් නෑ. දිව්‍යවරු විතරයි මේක දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ප්‍රාතිහාර්ය පාන ඒ බුදුරුව මොහොතක් දහම් දේශනාව. සත්‍යයි. මොහොතක් දහම් දේශනාව. එදා දේශනාව අහලා දිව්‍යයන් අතර දිවිවරු අසංකේයයක් මඟපල් ලබනවා. මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් බුදුරජාණන් වහන්සේගේ හඬින් බුද්ධ වචනයක් අහලා මඟපල් ලබන්න තව එක chance එකක් තියෙනවා. එක අවස්ථාවක්. ඒ තමයි ධාතු පරිනිර්වාණය. ඒ ඒකාන්තයෙන් එසේමයි. ඒක සිද්ධ වෙනවාමයි. ඒ නිසායි පින්වත් සත්පුරුෂ ජනෙනි මේ නුඹලාට කියන්නේ පින් කළා දෙව්ලොව ඉපදෙන්න කියලා. තව එක අවස්ථාවක් තියෙනවා. දැන් මේක කාම සැඩපාරට මනුස්ස ලෝකේ ආවෙලා ඉවරයි. වාද විවාද වලට පඬිතුකම් වලට ආවෙලා ඉවරයි. අහිංසක සුගති උපතක් කරා යන්න. ධර්ම අවබෝධ කරන අදහසින් යන්න. මනුස්ස ලෝකේ අනේක විද දුක් ගැහැට විඳගෙන ධර්මයේ හැසිරෙන ජනයා අමාරුවෙන් හරි සුගති ඉපදුනොත් ඔවුන්ට අවස්ථාවක් උදා වේවි. අසංකේයයක් නිවන් දකින මොහොතට එකතු වෙන්න පුළුවන් වේවි. තව එක අවස්ථාවක් තියෙනවා. මේ බණපද අපි එක දිගට කන්‍යම අහන්නේ. උගුර ලේ රහ වෙනකල් අපි බණපද කියන්නේ. අනේ අපිට මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා. මේ අවස්ථාව මගහැරෙන්න එපා කියලා. ඊට පස්සේ තුන් ධාතුන් වහන්සේලා එහෙම ගින්නක් හටගෙන අතුරුදහන් වෙනවා. එදායින් පස්සේ මේ ලෝකය හිරු නැති ලෝකයක්, සඳු නැති ලෝකයක්. රාජෙක් නැති රාජ්‍යයක්, මිනිසුන් නැති ජනපදයක්, පහනක් නැති අන්ධකාර කුටියක්, සෝලඟක් නැති භූමියක්, මලක් පිපෙන්නේ නැති, සුවඳක් හමන්නේ නැති ලෝකයක්.